කොහොමද ඉතින් ආදරණීය ඔයාලා හැමෝටම දැන් ඔන්න පාන්දර 3යි වෙලාව මම නැගිට්ටා. මැනික නම් නැගිටලා ගිහිල්ලා තියෙන්නේ බිම්මල් ටික කඩන්න. ඉතින් මම දැන් තමයි නැගිට්ටේ. බබත් තාම නින්දේ. අද මට නම් ගොඩක් දුක දවසක්. ඔන්න මැනික බිම්මල් ටික කඩාගෙන ඇවිල්ලා එයා සුද්ධ කරන්න පටන් අරගෙන ඉතින් බබාගේ බෙහෙත් එක විදින්න යන්න තියෙනවනේ. එයාට මාස 4 බෙහෙත් එක තමයි විදින්න තියෙන්නේ. ඉතින් උදේම බිම්මල් පැකට් ටික පැක් කරන්න ඕනේ. ඒවා ඩේලි යන ඕඩර්ස් නේ. ඉතින් කොච්චර අපිට උදේට වැඩක් තිබ්බත් උදේ පාන්දරින්ම නැගිටලා මේ වැඩ ටික කරලා තමයි අපි යන්න ඕනි. මොකද මේවා කඩන්න නැතුන් තියන්න බැහැනේ. බිම්මල් ටික සුද්ධ කරලා ඉවර වෙලා මේ විදිහට පැක් වලට ගොඩක් ගහනවා. මොකද ඉතකුට පැකින් කරන්න ලේසි. ග්‍රෑම් 200 ගානේ තමයි අපි පැක් කරන්නේ. ඔන්න ඉතින් මෙයා ඉතින් අද දන්නේ නෑනේ මොකද්ද වෙන්න තියෙන්නේ කියලා. එයා හොඳට හැරි නින්දේ. ඉතින් තව ටිකකින් එයාව හැරවන්නත් ඕනේ. මම කෑම බීම ටික අනිත් ටික ලෑස්ති කරනකම් මැනික බිම්මල් ටික පැක් කරනවා. අද ලොකු ප්‍රමාණයක් නැහැ. ඒත් පැකට් 30ක් විතර තියෙනවා. ඔන්න පැකට් වලට සේරම පැක් කරලා ඉවරයි. ඉතින් දැන් මේ කරන්නේ මේ පැකින් ඔක්කොම සීල් කරනවා. ඉතින් බිම්මල් ටික කඩලා ගෙනාවම සුද්ධ කරනකොට චෙක් කරනවා. එතකොට ගොඩවල් වලට වෙන් කරනකොට කිරනකොට චෙක් කරනවා. ඊට පස්සේ ඒවා පැක් කරන ගමන් චෙක් කරනවා. ඊට පස්සේ මේ විදිහට සීල් කරන්නත් කලින් ආපහු චෙක් කරලා ආපහු පැකට් එක සීල් කරලා ඉවර වෙලත් මේ විදිහට චෙක් කරනවා අපි ගණන් කරනකොට. ඒ වගේම තමයි කඩේකට ඕඩර් එකට දෙන්න කලිමුත් චෙක් කරලා තමයි ඉතින් මේවා යවන්නේ. ඔන්න සේරම ටික පැකින් කරලා ඉවරයි. දැන් වෙලාව උදේ 6ට විතර ඇති. අකමැත්තෙන් උනත් ඉතින් හොර ගෙඩියව ඇහැරව ගන්න උනා. පව් දොයි මතේ හොඳටම. කවදාවත් උදේට ඇහැරෙනකොට අඬන්නේ නැහැ. hina වෙලා good morning කියනකොට එයා hina වෙනවා ඉතින්. මම කොච්චර වැඩ තිබ්බත් එයා ඇහැරුණාට පස්සේ ඇහැරුණ ගමන් සෝදන්නේවත් ඒ දේවල් මුකුත් කරන්නේ නැහැ. මොකද එයාත් එක්ක ටිකක් ඉඳලා එයාගේ නිදිමත හොඳටම අයින් වුණාට පස්සේ එයා ඇඳේ ඉඳන් ටිකක් සෙල්ලම් කරන්න දීලා එයාත් එක්ක හුරුතල් වෙලා ඉතින් මේ දේවල් කරලා තමයි එයාව වොෂ් දාන්නේ. ඒ වගේම තමයි එයාව කොහේ හරි යන්න තියෙනවා නම් ටිකක් කලින් ඇහැරව ගන්න. ඒ හින්දා අපි ගෙදරින් 7 වෙනකොට පිටත් වෙන්න ඕනේ. ඒත් 6ට මෙයාව ඇහැරව ගත්තා. 6:00 විතර තමයි මෙයාව වොෂ් දාන්නේ. ඒ වගේම තමයි අද බෙහෙත් ඉදින්න තියෙනවානේ. ඉතින් බෙහෙත් විද්දට පස්සේ සාමාන්‍යයෙන් පහුවෙනිදාටවත් පෙද්ද ගමන්වත් නාවන්නේ නැහැනේ. ඒ වුණාට කොච්චර සීතල වුණත් උදේම මම මෙයාම නාවලා තමයි එක් කරගෙන යන්නේ. ඒ බබාට උණ ගන්නේ නැති වෙන්න ප්‍රතිශක්තිකරණය හැදෙන්න මම මුලින් ඉඳලම යාට කරපු දෙයක්. මාස 2 බෙහෙත් එක විදලවත් යාට උණක්වත් හැදුන්නේ නැහැ. කිසිම ඇඟට අමාරුවක්වත් තිබ්බේ නැහැ. මොකද අපි අදත් නාවන්නේ නැතුන් හෙටත් නාවන්නේ නැතුන් ඒ විදිහට දවස් 2ක් යාව නැවුවේ නැත්තම් එයාට ඇඟට අමාරුයි. ඒ වගේම එයාට උණ ගන්න පුළුවන්. ඉතින් තාම මම ළමා පැන්ඩෝල් එකවත් කඩලා නැහැ. ඉතින් මේ දේවල් කරලා තියෙන්නේ මම මේ විදිහට එයාගේ ප්‍රතිශක්තිකරණය ලෙඩක් දුකක් හැදෙන්නේ නැති වෙන හෙම්බිරිසාවක් හැදෙන්නේ නැති වෙන්නේ ආව බලාගන්නේ කොහොමද? ඒ දේවල් හැමදේම අලුතෙන් අම්මලා උන අයට වෙන්නේ ඉන්න අයට දැනගන්න මගේ එක්ස්පීරියන්ස් එක මම අනිත් channel එකේ share කරගෙන තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ඒක බලන්න. ඉතින් අපි දෙන්න මේ විදිහට එයත් එක්ක උදේ ගත කරන වෙලාවට එයා හරි මාසයි. ඉතින් එයා නිදා ගන්න කලින් නිදාගෙන හැරුණාම අනිවාර්යෙන් මොන වැඩේ තිබ්බත් අපි දෙන්න එයත් එක්ක මේ විදිහට ඉන්නවා. ඉතින් ළමයෙක්ට ඉතින් අම්මගේ තාත්තගේ සෙනෙහසනේ මොනවා නැතත් ඕනි වෙන්නේ. ඔන්න මෙයත් අයිනට වෙලා ඉන්නවා. ඉතින් ළඟට යන්න දෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි ඔය කොට්ට වට කරලා තියෙන්නේ. මොකද මෙයා එයා ගාවට ගිහිල්ලා නිදා ගන්න බලනවා දැන්. මුල් දවස්වල නම් බබාට මාස 3ක් විතර වෙනකන් ආවේ නැහැ. ඒත් මේ ළඟකදී ඉඳලා එයා ඇඳට ඇවිල්ලා නිදා ගන්නවා පැත්තකින්. ඒ හින්දා බබාට කොට්ට වට කරලා තියෙන්නේ.
මම දැන් අප්පච්චිත් එක්ක බබාට හුරතල් වෙන්න දීලා මම යනවා බිම්මල් එක අස් කරන්නයි එතන වටේ අතු ගාලා ඒ ටික පිරිසිදු කරලා එන්න. මොකද අපි කොච්චර වැඩකට යන්න තිබ්බත් ඒ වැඩ ටික කරන්න ඕනේ. ඔන්න දැන් ඉරේලියත් වැටිගෙන එන ගමන් තමයි තියෙන්නේ. දැන් වෙලාව මං හිතන්නේ 6:00ට විතර කිට්ටුයි. ඉතින් මම ටක් ගාලා මේ ටික කරලා ඉවර වෙලා බබාව නාවන්න ඕනේ. ඉතින් වතුර එකත් එයාගේ වතුර එකත් උණු වෙන්න දාලා තියෙන්නේ. ඔන්න මේ විදිහට තමයි ඉතින් උදේ පාන්දර බිම්මල් තියෙන්නේ. මේ කඩපු නැති ඒවා මේවා හෙට කඩන්න තියෙන ඒවා මේ ඇබලෝනි බිම්මල්. බිම්මල් කාමරේ ඇතුලේ ඔක්කොම සේරම අතු ගාලා අස් කරලා ඉවරයි. එළියත් මම අතු ගා ගන්නවා. ඔන්න උණු වතුර සේරම ලෑස්ති. මම බබාව කාමරේම තමයි නාවන්නේ. මොකද මෙහෙට ගොඩක් සීතලයි. ඔන්න බලන්න දැන් වෙලාව 6:00යි. උෂ්ණත්වය සෙල්සියස් අංශක 17යි. කියන්නේ ගොඩක් ඇත්තටම සීතලයි. උදේට මේ දවස්වල දවල්ට ටිකක් පායනවා හොඳටම. හැබැයි උදේ පාන්දරට සීතලයි. ඉතින් ඒ වුණත් මම බබාව නාවනවා. කාමරය ඇතුලේ තමයි නාවන්නේ. ඔන්න ඉතින් නාවලා එයාට අන්දලා ගෙනියන්න ඕනි දේවල් ඔක්කොම පැක් කරගෙන ඉවරයි. ඉතින් ඒ වගේම ඔන්න මමත් ලෑස්ති වුණා ටක් ගාලා වොෂ් දාලා. දැන් අපි ඔක්කොමලා ලෑස්ති වෙලා ඉවරයි. දැන් ඉතින් යන්න තමයි ලෑස්ති වෙන්නේ. ඔන්න අපි MOH එකට ආවා. දැන් බබාගේ බර කිරලා එයාගේ දිග මැනලා ඒ දේවල් ඔක්කොම කරලා ඉවරයි. දැන් ડોක්ටර්ට පෙන්නන්න තමයි මේ පොලිමේ ඉන්නේ අපි. ડોක්ටර් බැලුවට පස්සේ තමයි බෙහෙත් එක විදින්නේ. ඉතින් සෝතමල නම් හොඳට නිින්ද ආපු වෙලාවේ ඉඳන් බෙහෙත් ඉදලා ඔක්කොම කරලා ඉවරයි. බබාටත් ලොකු අමාරුවක් නැහැ. ඉතින් එයා ඉවලේ ඇඬුවා එච්චරයි. දැන් hina වෙලා ඊට පස්සේ හිටියා. දැන් නම් එයා දොයි. ඉතින් අපි ආවා දවල්ට කෑම කාලා යන්න. පව් ඉතින් දුක හිතනවා පේනවනේ. ඉතින් සෝස මලක් වගේ දොයි එයා හොඳටම. ඔන්න ඉතින් අපි ගෙදර ආවා. ගෙදර ආපු ගමන්ම මම කරේ බබාව වතුර ගිල්ලලා වොෂ් දාන්න බෑ. ඉතින් උණු වතුර එකක් අරගෙන ඇවිල්ලා රෙදි කෑල්ලක් හොඳට පොඟවලා එයාව හොඳට පිහදලා එයාගේ රෙදි සේරම මාරු කරා. පේනවනේ දැන් ඉතින් එයා හොඳ හැපි එකේ ඉන්නේ. මෙන්න මේ විදිහට තමයි පොඩි කප් එකකට උණු වතුර එකක් අරගෙන රෙදි කෑල්ලකින් මේ විදිහට සොෆ්ට් රෙදි කෑල්ලකින් තමයි පිහිදුවේ. දැන් ඉතින් මෙයාව දොයි කරනවා මම. ඔයන්න ඔය විදිහට තමයි ඉතින් අද දවස අපේ ඉවර උනේ. සෝසමල දැන් දොය ගන්න හදන්නේ. එයාව නිදි කරාම එයාට කිසිම අමාරුවක් නැහැ. එයා හොඳට ඉන්නවා. පේනවනේ hina විවි ඉන්න විදිහ හොරගෙඩියා වගේ. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. අපි ආදරේ.